ඔන්න ඔයගොල්ලෝ ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔන්න අපේ බබා අද නම් නිදි හොඳටම ඒ වෙලාවේ හදන්නේ මේ අපේ මහත්තයාට සුප් එකක්. මම මෙතන අරන් තියෙනවා බෝංචි කරල් 5ක් 6ක් කැරට් අල ගෝවා එතකොට ලීස් මේ වගේ චූටිට කපා ගන්නවා මේ ටික. ඊට පස්සේ පරිප්පු චුට්ටකුත් සෝදලා ගන්නවා. හරි දැන් මේ ටික අපි ලොකු මුට්ටියකට වගේ දාගෙන වතුර මුට්ටියෙන් භාගයක් විතර වතුර දාලා ලුණු ටිකකුත් දාලා හොඳට තැම්බෙන්න තියලා තියෙනවා. හරි මේක දැන් පැය භාගකින් විතර බාලා සුප් එක බොන්න පුළුවන්. ඊට පස්සේ මං ආයෙත් හැදුවා සැමන් හොද්දක්. ඒක හැදුවේ මෙන්න මෙහෙමයි. ඒකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම දැන් කියන්නම්. මම කපාගත්ත රතු ලුණු ටිකක් අර පිංචා රම්පේ එතකොට සුදු ලුණු ඉඟුරු ගොරකා කුරුඳු එතකොට පොල් කිරි එතකොට ඔය මිරිස් කුඩු කහ කුඩු බැදපු 3-5 ගම්මිරිස් ඒ ටිකත් ඕනි වෙනවා. දැන් අපි තැටියක් අරගෙන රත් වෙන්න තියලා ඒකට දානවා පොල් තෙල්. තෙල් ටික රත් වුණාට පස්සේ අපි දැන් මේ ආකාරයට දාගන්නවා මේකට ඉඟුරු සුදු ලුණු ටික. ඉඟුරු සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් පැදගත්තට පස්සේ අපි දැන් මේකට එකතු කරනවා මිරිස් කුඩු තේ හැඳි 2ක් විතර ඔයාලගේ රස අනුව දාගන්න එක. 3-5 කුඩු ටිකක් එතකොට බැදපු 3-5 කුඩු ටිකක් ඒ වගේ දාලා හොඳට බැද ගන්නවා. මේ ටික හොඳට කළු පැහැ ගන්නනකම් බැද ගන්නවා. හරි දැන් මම මේකට එකතු කරගන්නවා රම්පේ කරපිංචස් මේ එතකොට මම ගහගත්ත රතු ලුණු ගොරකා කුරුඳු එන්නේ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කහ ටිකක් ලුණු ටිකක් මේකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේකට ඇඩ් කරගන්නේ සැමන් වතුර ටික. ඔයාලා මේකට කැමතිද දන්නේ නැහැ. අකමැති තත් තියෙනවා නම් වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට දී කිරි ටිකක් ඇඩ් කරගන්නවා. දැන් මේ ටික හොඳට තැම්බෙනකන් මේකකින් හරි වහලා තියෙන්න අරිනවා විනාඩි 15ක් විතර. හරි දැන් විනාඩි 15කට විතර පස්සේ මම මේකට මිටි කිරි ටිකක් ඇඩ් කරගන්නවා. ඒත් එක්කම මම මේකට දාගන්නවා සැමන් කෑලි ටික. ඒ ටිකත් හොඳට තැම්බෙනකන් ටිකක් වෙලා තියෙන්න අරලා ඊට පස්සේ ඉතින් බා ගන්නවා. අන්තිමට මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. කාලා බලන්නකෝ හදලා බලන්නකෝ ඔයගොල්ලොත් රසයිද කියලා කමෙන්ට් එකක් දාලා තියන්න. මොනවද?
දෙන්නත් එක්ක හදන්නකෝ ඉතින්. ඔන්න ඔහොමයි ඉතින් එයාලගේ රණ්ඩු. ඒ අතරේ මේ අපේ පොඩි පුතා. Maling nasan na balik. ඔන්න ඉතින් ඔයගලන්ට කියන්න දෙයක් තියෙනවා. මම බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට තෑගි වගේක් දෙන්න. ඒ තෑග්ග වෙනුවෙන් ඔයගොල්ලන්ට සත 5ක්වත් වියදම් වෙන්නේ නැහැ. මම දෙන්නේ ඔයාලට තෑග්ගක්. ඒ හින්දා ඕගොල්ලෝ ඊළඟ වීඩියෝ එක බලන්න ලෑස්ති වෙලා ඉන්න. මගෙන් මෙනිකනේ. එහෙනම් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්න. අපිව subscribe කරලා තියාගන්න.